සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලි බල දෙයියන්ගේ මල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි 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 දෙයියන්ගේ මහත්තයා ඉන්නවද දන්නේ අද ගානක් කඩා ගන්න මහත්තයා 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 ඔය කොහොමද නැනේ ගෙදර අම්මට උබන් එකක් තියලා ඔයගොල්ලෝ බලමු මොකද්ද කියලා. අවුලක උදේ පාන්දර බෙල්ලේ කඩාන කන්න යන එක. මහත්තයා මම ඒ කිම්බන්නනේ. මොකද මේ පැත්තේ? මහත්තයාම ටිකක් බලලා යන්න ආවේ ඉතින්. බල. මොකද එකපාරට මාව හම්බෙන්න ඕන කියන්නේ? නෑ ඉතින් දන්නේ නැද්ද ඉතින්. ගොඩ කාලෙකින් ආවෙත් නෑනේ මේ පැත්තේ. හරි ඒ පඬිතෙන් අම්මල මෙඩන්නේ. හරි උඹ ආපු කාරණාව කියපන්කො බලන්න මට. මහත්තයා දන්නවද අද මම මහත්තයා බලන්න ආවේ ඇයි කියලා? රුපියල් 10ක් කොට්ටි. පුළුවන් නම් ආපු කාරණේ කියන්නේ. හරි බල 10ක් කොට්ටුයි. උඹ ඉතින් වෙනදා වගේම අදත් ආවේ මගේ ණයට කීයක් හරි ඉල්ලන් යන්නනේ. නෑ මහත්තයා ඔට්ටුව පරාදයි. මම දාවේ ඉල්ලගත්ත රුපියල් 100 දීලා යන්නේ. මෙන්න මහත්තයාගේ රුපියල් 100. මහත්තයා මගේ අර රුපියල් 10ක් මොකක්? තෝගේ අම්මට මට හිතයි කරන්න ආදරේ තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ නෙලා ගන්නේ මමයි නුඹ